කොමත් එක කාලෙක ලස්සන වනාන්තරයක පුංචි රතු හැට්ටකාරි කියලා පුංචි ගෑනු ළමයෙක් හිටියා. "දුවේ මේ පළතුරු අරන් ගිහින් අසනීපෙන් ඉන්න ආච්චි අම්මට දීලා එන්න." "හොඳයි අම්මේ මං දැම්ම යන්නම්. හැබැයි මතක තියාගන්න පාරෙන් පිට කොහෙවත් යන්න එපා. අඳුරන්නේ නැති අය එක්ක කතා කරන්නත් එපා." "හරි අම්මේ මං පරිස්සමෙන් යන්නම්. ගිහිල්ලා එන්නම්." "හොඳයි පරිස්සමෙන්." රතු හැට්ටකාරි සින්දු කියමින් වනාන්තරේ මැදින් සතුටින් ඇවිදගෙන ගියා. "කොහොමද පොඩි දුවේ?" "මම හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?" "කොහෙද මේ උදේ පාන්දර තනියෙන් යන්නේ?" "මම මගේ ආච්චි අම්මා බලන්න යනවා. එයා ඉන්නේ අර ඈත තියෙන පුංචි ගෙදර." "අනේ මේ මල්වල ලස්සන. ආච්චි අම්මටත් ටිකක් දෙන්න ඕනේ." රතු හැට්ටකාරි මල් නෙලන අතරේ වෘකයා වේගෙන් ආච්චිගේ ගෙදරට දිව්වා. ආච්චිගේ ගෙදරට ඇතුල් වෙලා ආච්චිව බය කරලා අල්මාරියට දාලා හැංගුවා. ඊට පස්සේ වෘකයා ආච්චි වගේ වෙස් වලාගෙන ඇඳට වෙලා හිටියා. මේ අතරේදී රතු හැට්ටකාරියා කඩාගත් මල් ටිකත් අරගෙන ආච්චි අම්මා බලන්න හෙමින් ආවා. "ආච්චි අම්මේ මං ආවා." ගෙදරට ඇතුළු වුණු ගමන්ම රතු හැට්ටකාරිට වෙනසක් තේරුණා. "අනේ ආච්චි අම්මේ ඇයි මේ ඔයාගේ කන් මෙච්චර ලොකු?" "ඒ ඔයාගේ කටහඬ හොඳට අහන්නනේ මගේ දුවේ." "ඇයි ඔයාගේ කට මෙච්චර ලොකු?" "ඒ ඔයාගේ කන්නයි." රතු හැට්ටකාරි හොඳටම බය වෙලා කෑ ගහන්න ගත්තා. මේ වෙලාවේ අහල පහල හිටපු දර කපන්නෙක් දුවගෙන ඇවිත් වෘකයාව එලවලා දැම්මා. ආච්චි අම්මවත් බේරගත්තා. හැබැයි එදා ඉඳන් රතු හැට්ටකාරි ආයේ කවදාවත් නන්නා දුන්න අයත් එක්ක කතා කරන්න නම් ගියේ නැහැ. ඉතින් තවත් මේ වගේ කතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.